අද අපි කරන්න යන්නේ වාහනයක වට පරීක්ෂාව කියන එක මොකක්ද කියන එක දැනගන්න. ඒ කියන්නේ අපි මම දැකලා තියෙනවා ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට අපි කියපුවාම වටෙන් එන්න කියලා වාහනෙන් බහැලා වටෙන් එන්න බහැලා යන්නත් බහැලා එනකොටත් ආපහු වටෙන් එන්න කියලා කියනවා. ඒ කියන්නේ වාහනයට නගිනකොට සහ වාහනෙන් බහිනකොට දෙපැත්තෙම වටෙන් ඇවිල්ලා වාහනයට නැගලා වෙලා ආවේ බහැලා යනකොටත් වටෙන්ම යන්න කියලා තමයි එතනින් කියන්නේ. හරිද? එතකොට ඒකේ ඇත්තටම සැබෑ තේරුම මොකද්ද? ඒක ගොඩාක් අය දන්නේ නැහැ. ඒකේ තේරුම තමයි අපි වාහනේ වට පරීක්ෂාවක් කරනවා කියන එක තමයි එතන අදහස. ඒ කියන්නේ වට පරීක්ෂාව කියන එක ඔයගොල්ලෝ ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් අපි ට්‍රේනින් කරන කාලේ වගේම ඔයගොල්ලෝ කවදා හරි ගෙදර ගිහිල්ලා වාහනයක් අරගෙන ඔයාලයි වාහන තියෙනවා සමහර අය වාහන අරගෙන හරි ඩ්‍රයිව් කරනවා. එතකොට මේ වට පරීක්ෂාව කියන එක අනිවාර්යයෙන්ම උදේ හවස අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එතකොට වාහනයක වට පරීක්ෂාව කියන්නේ අපි ඒක මූලික ආරම්භයේ පටන් ගන්න මෙන්න මේ නම්බර් ප්ලේට් එක. නම්බර් ප්ලේට් එක හරියට ෆික්ස් වෙලා තියෙනවාද? අපි මේකේ වටේ පරීක්ෂා කරන එක තමයි කරන්නේ. එතකොට ඊට පස්සේ අපි ලයිට්ස් බලනවා. ඊට පස්සේ මේ සයිඩ් කණ්ණාඩි හරියට තියෙනවද කියලා බලනවා. රයිට්? ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම අපි ඉස්සරහා ගෝත කුලක්. හරිද? ඊට පස්සේ බොඩි කන්ඩිෂන් එක බලාගෙන අපි මේ ඒක පස්සට එනවා. ඊට පස්සේ පිටිපස්සේ වම් පැත්තේ පිටිපස්සේ කුලම් බලනවා. ඊට පස්සේ මේකේ ලයිට් එක බලනවා. ලයිට් එක. හරිද? ඊට පස්සේ පිටිපස්සේ කොහේ ලයිට් එක බලනවා. හරිද? දකුණු පැත්තේ දකුණු පැත්තේ ලයිට්. ඊට පස්සේ මේ දකුණු පැත්තේ පිටිපස්සේ රෝදේ හුලම් බලනවා. ඊට පස්සේ ඉස්සරහට ඇවිල්ලා මේ දකුණු පැත්තේ ඉස්සරහ රෝදේ හුලම් බලනවා. හුලම් පීඩනය පරීක්ෂා කරනවා. හරිද? ඔන්න ඔය විදිහට අපි වට පරීක්ෂාව කරනවා කියන එක තමයි ඒකට අයිති වෙන්නේ. එතකොට ඉස්සරහ මේ ලයිට් එක ගහ ඉස්සරහ ලයිට් සහ මෙතන සයිඩ් කණ්ණාඩිය බලාගෙන ඔහොම ඇවිල්ලා තමයි අපි වාහනයකට නගින්නේ. හරිද? එතකොට ඕකට වට පරීක්ෂාව කියන එකේ සැබෑ තේරුම ඕක. ඒ කියන්නේ වාහනේ වටේ අපි කන්ඩිෂන් එක බලාගෙන ඉන්න එක තමයි උතන තියෙන සැබෑ අරමුණ. ඒ කියන්නේ වාහනේට නගිනකොට අපි වාහනේ වටෙන් බලාගෙන ඉද්දි වාහනේ තියෙන කන්ඩිෂන් එක සහ ඒකේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අලුත් වේදුවෙට හරිද? ඒකතෝ අලුත් වේදුවෙක් වාහනයක් වටේ රවුමක් යනවා කියන්නේ එයාට දල අදහසක් එන ඔළුවට වාහනේ දිගපළල ගැන. රයිට්? ඒක සෑහෙන ප්‍රයෝජනවත් වාහනේ මා ඩ්‍රයිවිං සීට් එකේ වාඩුණෙන් පස්සේ වාට ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙන වාහනේ දිගපළල ගැන හරියට නිශ්චය කරගන්න බෑ එකපාරටම වාහනේට ගොඩ වුණාන් පස්සේ. හරිද? ඊට පස්සේ අපි වාහනේට නගින්න ඕන මේ ඉස්සරහ සහ පිටිපස්සේ බලලා මෙහෙම දොර අරිනවා. ඇරලා ඉවරලා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අපි නගින්න මෙහෙම උඩින් අල්ලගෙන ඉස්සරෝම අපේ වම් කකුලයි ඇතුලෙන් තියන්න. වම් කකුල ඇතුලෙන් තියලා අපි මේකට වාඩි වෙනවා. වාඩි වෙලා මේ වාහනේ ඇතුලේ හොඳට ඇතුලට එනවා. ඇතුලට ඇවිල්ලා ඔහොම වාඩි වෙනවා. ඊට පස්සේ ඔයාලා වාහනේ ස්ටාර්ට් කරන්න කලින් අපි දොර වහගෙන දැන් මම මෙතන දොර වහන්නේ ඉස්සරම දොර වහගෙන සීට් එක හදාගෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න වාහනයකට නගිනකොට නැංගන් පස්සේ මෙන්න මේ හෑන්ඩ් බ්‍රේක් එක ඔන් එකේද කියලා. රයිට්? හෑන්ඩ් බ්‍රේක් එක ඔන් එකේ නැත්නම් අනිවාර්යෙන්ම හෑන්ඩ් බ්‍රේක් එක ඔන් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ නියුට්‍රල් කරලා බ්‍රේක් එක පාගලා ක්ලච් එක පාගලා ඉවරලා ඔයා මේ යතුර දාලා යතුර දාපුවම මම ඔයගොල්ලන්ට ඒක කියලා තියෙනවා මෙන්න මේ කොයිල් එක තියෙන්නේ මේක හීටර් ප්ලග් එක උතනින් පෙන්නන්නේ හීටර් ප්ලග් එක ඕෆ් වෙනකල් ඉන්න. හරිද? ඕෆ් වෙච්ච ගාම ටිකිස් ගාලා ගහන්න. එතකොට ටක් ගාලා වදිනවා. රයිට්? මෙහෙම දාලා තියෙනකොට හීටර් ප්ලග් එක ටික වෙලාවක් යනකොට ඕෆ් වෙනවා ඔටෝම. හරිද? ටක් ගාලා සද්දයක් ඇහෙනවා අපිට. හරිද? ඒ සද්දය ඇහෙනවත් එක්කම ටික් ගාලා ගහන්න තියෙන්නේ. එතකොට වාහනේ ස්ටාර්ට් වෙනවා. රයිට්? මේ ඔහොම තමයි අපි වාහනයක් ස්ටාර්ට් කරන්නේ. එතකොට මේ මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මොකක්ද ඒ කිව්වේ කියලා. එතකොට ඔයගොල්ලෝ වාහනෙන් බැහැලා යද්දී හරිද? ඩ්‍රයිව් කරලා ඉවරලා අන්තිමට ඉවර වෙලා ඔයා වාහනෙන් බැහැලා යනකොට මේ බැහැලත් ඔයා වාහනේ වටෙන් එන්න. වටෙන් ඇවිල්ලා තමයි වාහනේට එකතු වෙන්න ඕන. මොකද ඕකේ දාලා අදහසක් මං ඔයාලට කිව්වොත් ඔයාලා ගෙදර ඉද්දී ගෙදර වාහනයක් පාවිච්චි කරනකොට ඔයා මේ දැන් කොහේ හරි ගමනක් ගමනක් ගිහිල්ලා ගරාජ් එකට වාහනේ දානවා. ඇවිල්ලා පහුවත උදේ එනකොට
මේ උදේ ආයේ ගමනක් යන්න බලනකොට එක්ක හුලන්නේ එක්ක බොඩි එකේ ක්‍රැක් එකක් තියෙනවා එක්ක වැදිච්ච පාරක් නැත්නම් ග්ලාස් එකක් තීදලා හරි කැඩලා හරි මොකක් හරි වෙලා තියෙනවා එක්ක ලයිට් එකක් හරි ඔයාට හිතාගන්න බෑ ඒක කොයි වෙලාවෙද උනේ එක්ක මේ ඊයේ රෑ වුණාද මං ගිහිල්ලා එනකොට වුණාද නැත්නම් මෙතන ගරාජ් එක ඇතුළේදී මොනවා හරි දෙයක් වුණාද එහෙම හිතාගන්න බෑ අන්න ඒකට සෑහෙන්න වැදගත් ඒ කියන්නේ වාහනේ ගැන හොඳ අවබෝධයක් තියාගන්නත් ඒ වට පරීක්ෂාව වටිනවා එහෙනම් බොහොම ස්තුතියි බලාගෙන ඉන්න මං හිතනවා මම ඔයාලට තේරෙන්න ඇති කියලා මේ මං කියපු එක මේ තවත් මේ වගේම වැදගත් වීඩියෝස් තියෙනවා මේ ඩ්‍රයිවිං තාරක 315 කියන YouTube channel එකේ මම ඒක අප්ලෝඩ් කරලා තියෙනවා කොටක් ඔයාලා අලුත් වීඩියෝ දාපු ගමන් ඒවා මේ බලාගන්න ඒක subscribe කරලා bell icon එක click කරලා තියන්න ඒ වගේම ඔයාලගේ යෝජනා චෝදනා තියෙනවා නම් ඒවත් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම like කරන්න එහෙනම් බොහොම ස්තුතියි බලාගෙන ඉන්න